හලෝ යාළුවනේ. ඉතින් ඔන්න මේ වීඩියෝ එකකින් කියන්නේ ඔන්ලයින් වෙසක් කලාපයක් තියෙනවා අපේ. ඒ වගේම ඔන්ලයින් අපේ දන්සලක් තියෙනවා. ඉතින් ඩිජිටල් ඔන්ලයින් වෙසක් කලාපය බලන්න අනිවාර්යෙන් අපේ වෙබ්සයිට් එකට එන්න. ඒ වගේම ඔන්ලයින් ඩිජිටල් දන්සලකුත් දෙනවා අපි. ඉතින් මේ වෙද්දිත් වැඩ ටික ලෑස්ති කරගෙන යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පෝස්ට් එක මේ විදිහට. මේ ඉතින් යාළුවනේ ඔයාලට මෙන්න මේ සයිට් එකේ සයිට් එක ඔයාලට පේනවා ඇති eurocityuk.co.uk හරිද? මෙන්න මේ අපේ UK සයිට් එකට આવොත් කම්පැනි සයිට් එකට આવොත් ඔයාලට මෙන්න මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ විදිහට පෙන්නන්න. මෙන්න මෙතන පොඩි chat bot එකකට උඩින් වෙසක් අයිකන් එකක් පහනක අයිකන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක ඔයාලා ක්ලික් කරොත් හරිද? ඔයාලා මේ ක්ලික් කරොත් මේ විදිහට එකක් ඇවිල්ලා ඔයාලව page එකකට යනවා. ඉතින් මේ page එකෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට වෙසක් කලාපය දැනට coming soon. ඉතින් වෙසක් කලාපය වගේම ඔන්ලයින් වෙසක් දන්සලක් තියෙනවා අපේ. හරිද? ඉතින් ඒකට අදාළ කරන ෆෝම් එකක් මේ වෙද්දී අපි ලෑස්ති කරගෙන යන ගමන් මේ තියෙන්නේ. ඉතින් ඔයාලට වෙබ්සයිට් හදලා දෙනවා අපි. ලිමිටඩ් සංඛ්‍යාවක් තියෙන්නේ. අපි host temporary links හරහා තමයි ඔයාලට මේ වෙබ්සයිට් හදලා දෙන්නේ. ඉතින් ඔයාලා දෙන informations අනුව අපි ඔයාලට customize කරලා අපිම වෙබ්සයිට් එකක් ඔයාලට design කරලා දෙනවා. හැබැයි අපි දෙන වෙබ්සයිට් එක 1 month ඔයාලා ළඟ temporary link එකක් විදිහට තමයි ඔයාලට ලැබෙන්නේ. හැබැයි 1 month වෙනකන් තමයි ඒක තියෙන්නේ. ඉතින් වෙබ්සයිට් ගණනාවක් හදන නිසා අපිට ඒක දිගටම රදව ගන්න බෑ. 1 month expire duration එකක් තියෙනවා. ඒ කියන්නේ කාලය 1 month තමයි අපේ තියෙන්නේ. ඉතින් ඒ කාලය ඇතුළත ඔයාලගේ අපි හදලා දෙන වෙබ්සයිට් එක අයින් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙබ්සයිට් එක තියාගන්න අවශ්‍ය නම් අපිට මැසේජ් එකක් දාන්න. එතනින් පස්සේ අපි වැඩ කටයුතු ටික කරලා දෙනවා. ඉතින් මේක තමයි දන්සලින් වෙන්නේ ඔයාලට වෙබ්සයිට් එකක් අපි ගානේ හදලා දෙනවා. ඉතින් ඔයාලා දන්නවා වෙන තැන්වල ලොකු ගණන් ඉල්ලනවා වෙබ්සයිට් එකක් හදන්න. කස්ටමයිස් කරලා ලැන්ග්වේජස් වලින් අපි SEO කරලා source code security ඒ ටික බලලා ඔයාලට ඔයාලගේ ඩිසයින් එක ඔයාලා දෙන ඉන්ෆෝමේෂන්ස් වලට අනුව කස්ටමයිස් කරලා අපි හදලා දෙනවා. හරි. ඉතින් ඒක කියන්න ඕනේ ඒක එකක්. ඒ වගේම අපේ වෙසක් කලාපය තියෙනවා. වෙසක් කලාපයේ ඉංග්ලිෂ් සිංහල කියලා කලාප දෙකක් තියෙනවා. කියන්නේ වෙසක් කූඩු, වෙසක් තොරන් ඕ වගේ ටිකක් දාලා අපි හදලා තියෙනවා. ඉතින් අන්තිමේට දාලා තියෙනවා 3D ඔයාලට ගේම් එකක් වගේ ගිහින් ෆොටෝස් තොරන් ඕ වගේ දේවල් ඔයාලට බලන්න ලයිව් 3D විෂුවල් එකක් ආර්ට් එකක් දාලා තියෙනවා. ඉතින් ඒකත් බලන්න. ඉතින් ගොඩක් අපි අවුට්සෝස් වෙනත් අය ඩිසයින් කරපු දේවල් අරගෙන තමයි මේ කලාපය හදලා තියෙන එක මතක් කරන්න ඕන. අපිම නිර්මාණය කරපු එකක් විතරක් නෙමෙයි. මේකට ගොඩක් දෙනෙක් කලින් හදපු දේවල් ලස්සන දේවල් ගොඩක් ඉන්ක්ලූඩ් කරලා මේක ඔයාලට බලන්න හැදුවේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ ගොඩක් වටී කියලා. ඉතින් අනිවාර්යෙන් වෙසක් කලාපය ඇවිල්ලා බලන්න. තව දවස් තියෙනවා 30 වෙනිදා ඉඳන් තමයි අපි සතියක් එක දිගට මේක පබ්ලික් කරන්න හදන්නේ. ඉතින් පබ්ලික් කරන්නේ 30 හැමෝම මතක තියාගන්න 30 වෙනිදා තමයි අපි ඉතින් පෝස්ට් එකක් ලින්ක් එක ෂෙයා කරනවා YouTube, TikTok, FB කියන තුනේම social media, WhatsApp වලත් යනවා. ඉතින් social media set එකේම යනවා. ඉතින් අපේ YouTube channel එකක් තියෙනවා. Money Master කියලා ඔයාලා දන්නවද? අපි ඉස්සර ඉඳන් channel එකේ videos දැම්මා. ඉතින් ළඟදී දැන් videos දැම්මේ නැහැ. මොකද YouTube channel එකේ strike එකක් වැදිලා තිබේ. ඒකත් එක්ක YouTube channel එක අපි මොනවත් කරේ නැහැ. videos දැම්මෙත් නැහැ. ඉතින් ඔන්න ස්ට්‍රයික් එකත් මේ වෙද්දි ෆික්ස් කරගෙන අපි පොඩ්ඩක් වීඩියෝස් දාන්න පටන් අරන් තියෙනවා YouTube එකට. ඉතින් YouTube එක පැත්තටත් යන්න Money Master කියලා දින අපි TikTok එකේ YouTube එක ලින්ක් කරන්න. ඉතින් අපේ වෙසක් කලාපය බලන්න එන්න අනිවාර්යෙන්. හරි. හැමෝම එන්න වෙසක් කලාපය බලන්න. මේ කියපු ටිකත් හොඳට මතක තියාගන්න. ඉතින් 30 වෙනිදා තමයි ඔන්න තියෙන්නේ. ඉතින් හැමෝම ලංකාවේ ඉන්න හැමෝම අනිවාර්යෙන් ඇවිල්ලා බලලා කමෙන්ට් එකක් දාන්න. සයිට් එකේ ෆෝම් එකක් තියෙනවා. එනවා කන්ටැක්ට් එකක් තියෙනවා. මේ ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන් කලාපේ බලලා. ඉතින් අපිට පුළුවන් විදියට මේ තියෙන ටයිම් එකේ පොඩියට හැදුවේ. හරි. ඉතින් ඇවිල්ලා අනිවාර්යෙන් බලලා යන්න ඉදාට. ඒ වගේම දන්සල් කාලා වෙසක් සමරමු කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.